මැෂින් එක ඉස්සෙල්ලා ඔන් කරා. කරලා M එක ඔබනවා. M එක ඔබලා මෙන්න මේ යට තියෙන පැනල් එක තියෙන්නේ. ඒක ඔබනවා. ඔබලා ඉවරලා ආයෙ M එක ඔබනවා. ඊට රෙඩි වෙනවා. හරිද? ඊට පස්සේ මේ මොඩ් මෝඩ් ඉන්පුට් මොඩ් මේ එන් ඩේටා එක ඔබනවා. ඊට පස්සේ දැන් අපි මේක පැටර්න් එකට අඳින තැනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ මේ නීල් පොසිෂන් එක හදා ගන්න ඕනේ. ඒකට හදන්න ඉස්සෙල්ලාම මේ රන් එක යවන්න ඕනේ. හරිද? ඒකේ තියෙනවා රන් එකේ SPI එක තියෙනවා. ඊට පස්සේ ස්පීඩ් එක තියෙනවා. හරිද? ඊට පස්සේ නීල් එක පාත් කර ගන්නවා. ෆුට් එක. ඔන්න දැන් මෙතන මේ දන්නදී මේ ඉන්නේ ඉතිලා. හරියටම පොඩ්ඩක් නේ ගන්නවා. හරි. පොසිෂන් එක හරිය. ඊට පස්සේ මෙන්න මේක ඔබනවා. එන්ටර් එක. ඉතින් එන්ටර් කරා. මොන රන් එක ගියා. ඊට පස්සේ අපි දැන් පැටර්න් එක අඳින්න පටන් ගන්නවා. අඳින්න පටන් ගන්නකොට මෙතන තියෙන අපිට පැටර්න් අඳින්න වර්ග ඕනේ. මෙතන තියෙන 23. 23 තියෙන තනි ඉර. ඒක දාගත්තාම ලේසියි අපිට අඳින්න. ලයින් එක. ලයින්. හරිද? දැන් මේ තියෙන SPI එක. SPI එක මිලිමීටර් 2 දෙකෙන් දෙකට එහෙම වදින්න SPI එකේ දුර ඈ. ඒක දෙවෙනි දෙක ගත්තා කියන්නකො. දෙක ගත්තා ස්පීඩ් එක 2200. සාමාන්‍ය අපි මේ ස්පීඩ් එක 2200 දානවා මේ පැත්තේ. එතකොට මේ ගුවා. ඔන්න දැන් පැටර්න් එක අඳින්න ඕනේ. හරි. මේ ඊගලින්ද මෙහාට ගන්නවා. ඊට පස්සේ මෙතන එන්ටර් කරනවා. හරිද? මේක ඔබලා එන්ටර් කරා. ඊට පස්සේ දැන් පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා එන්ටර් කරා. ආපහු උඩට යනවා. හරියටම අපි අර හිලේ අපි අර ගහපු හිලේ වැදුනා. මේක තමයි. ඊට පස්සේ මෙතනින් නතර කරන්නේ නැහැ. අපි ආපහු මෙහෙට එනවා. ඇවිල්ලා එන්ඩ කරනවා. එන්ඩ කළා තමයි මෙතනින් එන්ඩ කරලා ආයෙ මෙතනින් එන්ඩ කරනවා. මම වදිනේ දෙන්නම්. නැත්නම් ඊට පස්සේ සේව් කරන්න ඕනේ මේක. ඊට පස්සේ මෙන්න මේක ඔබනවා. හරිද? අපිට පැටර්න් නම් ඕනේ නම්බරේ දා ගන්නවා අපි. යන්නකෝ. අපිට ගන්නවා කියලා. ඉතින් දාලා මේ ටිමර් එක ඕනේ දෙපාද කියලා කියනවා. ටිමර් එක ඕන නම් මේක එපා නම් මේක. ඊට පස්සේ මොන පැටර්න් එක සේව් වුණා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපිට තියෙන පැටර්න් වලද. හරිද? ඉතින් පැටර්න් බලා ගන්න පුළුවන් දාලා තියෙන ඒවා. ඊට පස්සේ M එකේ බුවා මේකේ බුවා මේකේ බුවා. මේක මෙහෙම දෙන්නේ. අදාද? මේ දෙන්නේ. මේ දෙන්නේ අනම් පැටර්න් එක. දැන් 40.
දැන් මේක ටෙස්ට් කරගත්තා. මේක එවුවා. අපි ටෙස්ට් කරගන්න පුළුවන්.